අර බහලා ඉන්න අර ඉස්සර ගියා. නෑ නෑ නෑ. අපේ වීඩියෝ ගන්නවා. ඒක ඉතාමත් දිග දැලා. මේ දැලා ගොඩ දෙන විදිය මේ මාමල උඩ වැඩ කරන හැටි මේ විදිහ බලන්න. ආතර මාතර කියන්නේ මේ මාතර කියන්නේ මේ මාදල ඉතාමත් දිග නිසා මේක අපහසු කාර්යයක් තමයි. ඒත් මේ මාමල උනන්දුවෙන් මේ වැඩේ කරනවා. අර ඈත අයියලා පීනනවා. ඒ මාදල ගොඩට ගන්න තමයි ඒගොල්ලෝ පීනලා ඒ වැඩේ කාර්යභාරයෙන් නිය. ආන්නේ මාමගේ මේ අර වතුර මේ ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා ඒක කියන්නේ. ඒකේ ඇටිමන්ද බාගන්න. ඒකේ මම්මත් කියන්නේ ඇටිමන්ද බාගන්න. එතකොට ඒගොල්ලෝ මේ දැන් හවුනනවද? නෑ ඒකල මේක දැල් දෙකක් තියෙන පුතේ. අපි මේ උඩමන්ද යටිමන්ද කියලා මේ යටිමන්ද මේ වල බාගන්න. නැත්නම් මන්ද දෙනවනේ. අර පොඩි නැගින්න කියන්නේ බාගන්න. මේකෙන් ඇකිලෙන් ගල අර එහා පැත්තේ ගොඩ ගහනවා. මේ පැත්තට ගල එකතු කරලා දැන් ආදර අදපු නිසා යන්න ටික දැන් ඔන්න දිගට ගන්නවා. අද අරගෙන අතන එකතු කරනවා. අර අතන තමයි එකතු කරන්නේ. අර අතනත් ගොඩක් තියෙනවා. මෙතනත් ගොඩක් තියෙනවා. මේ මාදල ඇදලා ගත්ත ආකාරය. ඇත්ත. මේක රවුම් ආකාරයෙන් රවුම. ඒ ඉතාමත් දිගයි. ඒ මාදල කියන එක ඉතාමත් දිගයි. අන්න අර හරියට වගේ වෙන එකක් තියෙනවා කියලා තමයි මේ මාම අපිට කිව්වේ. අර කට්ටියකුත් ඉන්නේ මාදල අදිනකම් වෙන්න ඕන කියලා මම හිතනවා. බලමු දැන් අවසර තමයි ඉතුරු ටික අදින්නේ. දැන් මේ අවකාශය අවුවේ මේ මාදල අදින්න හරි අමාරුයිනේ. ඒක නිසා අවශ්‍යම තමයි මේ කරන්නේ. ගොඩක් ලොකු වටයක් තියෙන්නේ. අර කට්ටියක් ඉන්නේ ඒ හරියට වගේ වෙනකම් මේ දැල තියෙනවා. අර බෝට්ටු පැදමින් කට්ටිය ඉන්නවා. ඒකත් මේකම සේවයක් තමයි. දැන් මේ ට්‍රැක්ටරේ දිනවනේ ට්‍රැක්ටරේ යනවා කෙරවලට වෙනකම් මේ දැල ඇද. මේ දැල එකතු කරගෙන තමයි මේ තියෙන්නේ. ඔය ට්‍රැක්ටරේ
දලේ මෙතන දැල මේ කොටස නැහැ. අහන්න බලන්න මේ දලේ කොටස නැති මොකද කියලා. අර ඔබතුම දෙයක්. මේක දැල වාළුව කාලක් දන්නේ නැහැ කොහොමද හරි. මෙතන දැල නැහැ. අපි බලමු මාමගේ අහලා දැල කෝ කියලා. අහන්නේ මම මේ දැල දැම්මානේ. මේක දැම්මා පොඩ්ඩක් නේ පොඩ්ඩක් කියනවා. ආ. ඊවල අපි අල්ලන්නේ. මේකේ මෙතන කියන්නේ මේ පොඩි මාළු ඇල්ලේ අපි මේ මාමල පොඩි මාළු බලන්න නෑලු. ඒකයි මේ කොටස අයින් කරලා තියෙන්නේ. ඒකට මේකෙන් එන්නේ ලොකු මාළු ඇල්ලන එක විතරයි. ඩාක් මේසක් කරනවා. මේ කට්ටියක් දැන් ළඟට ඇවිල්ලා ඒ කියන්නේ දැන් ළඟ තියෙන්නේ. දැන් අපි බලමු දැන් ළඟට ආවම කොහොම වෙයිද කියලා මාළු ඉන්නේද නැද්ද කොහොමද කියලා බලමු. දැන් ගොක්කුත් ඇවිල්ලා ඉන්නේ මේ වෙලාව වෙනකොට. තව ඉස්සරහට තව ගොඩක් සත්තු එතනට එන්න පටන් ගනි. ගොඩක් සත්තු කියන්නේ පොඩ්ඩක් ඉන්න. හරි. දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් මාළුන්වත් හවුවෙන්නේ නැති මේ වෙලාවේ. අපේ දිනක මාළු අර අහි මාළු. අර නැගහානේ ඉන්න කට්ටියගේ මං හිත හැදෙන මාළු ඉන්නවද කොහෙද ඒ හැටි? හරි ඉන්නේ අතින් අල්ලලා. දැන් ඉස්සෙල්ලට වඩා ගොඩාක් ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේ ආකාරය. දැන් ගොඩට ගත්තා. අර මාර විසක් තියෙන්නේ උඩ. පව්වනේ. යන්න එතන. මේ ගත්තේ ගන්නකො. අල්ලපු මාළු ප්‍රමාණය තමයි.